Hello friends, කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක ඔයාලගේ රික්වෙස්ට් එක වෙනුවෙන්ම ගෙනාපු වීඩියෝ එකක්. චිකන් කරි එකක් මගේ ආච්චිගේ ස්ටයිල් එකට කොහොමද උයාගන්නේ කියලා. ඉතින් මේ චිකන් කරි එකට ෆෑන්ස්ලා ගොඩයි අපේ ගෙදර. ඉතින් මේ චිකන් කරි එක perfect කොහොමද හදාගන්නේ කියලා ඔයාලට මම step by step කියලා දෙනවා. මේ වීඩියෝට හදලා දුන්නොත් චිකන් කරි බතුයි විතරක් ඇති ඔයාලට එදා වේල කවර් කරගන්න එච්චරටම රසයි මේ චිකන් කරි එක. ඒකට මම චිකන් කිලෝ එකක් විතර අරගෙන තියෙනවා. ලුණු ටීස්පූන් එකයි කහ ක්වාටර් ටීස්පූන් එකක් දාලා තියෙනවා. මිරිස් කුඩු ටීස්පූන් දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ සූදුරු කුඩු ටීස්පූන් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කොතමලි කුඩු ටීස්පූන් එකයි. ඊට පස්සේ මස්කාරි කුඩු ටේබල්ස්පූන් එකයි. ඊට පස්සේ ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් චුට්ටක් දාලා සියඹලට දෙකක් තුනක් විතර දිය කරලා මේ විදියට දාලා හොඳට පේස්ට් එකක් විදියට හදා ගන්න. ඊට පස්සේ මේ චිකන් ටික ඒකට ඇඩ් කරලා ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හොඳට මික්ස් වෙන තරමට චිකන් කරි එක මාරම රසයි. ඉතින් හොඳට චිකන් කරි එකේ ෆ්ලේවර්ස් ඔක්කොම එන්න හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ මම ගම්මිරිස් කුඩු ටීස්පූන් එකකුත් දා ගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට දාලා මික්ස් කරලා ඊට පස්සේ මේක පැත්තකින් තියනවා. පැය භාගයක් විතර තියන්න පුළුවන් නම් හොඳයි. තියෙන තරමට සීසන් වෙනවා. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන ඔයිල් චුට්ටක් දාලා රත් කරලා ඊට පස්සේ ඒකට උළුහල් ඇට 4-5ක් දාලා ඊට පස්සේ සූදුරු ඇට අතින් චුට්ටක් දානවා. ඊට පස්සේ වීලි මිරිස් කෑලි දෙකක් විතර දාලා ඊට පස්සේ එන්සාල් දා ගන්නවා. 2-3ක් දා ගන්නවා. ඊට පස්සේ හොඳට ඒක සෝටේ කරලා ඊපස්සේ මම දා ගන්නවා කජු 4-5ක්. කජු නම් ඔප්ෂනල්. ගෙදර තිබ්බොත් දාලා බලන්න චිකන් කරි එක මාරම රසයි. ඉතින් නැත්තම් අවුලක් නැහැ. ඔප්ෂනල් තමයි. ඊට පස්සේ ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ටීස්පූන් එකක් වගේ දා ගන්නවා. හොඳට ඊට පස්සේ මේක සෝටේ කරගන්න. සාමාන්‍යයෙන් චිකන් කරි හදන හැමෝම දන්නවා. බිගිනර්ස්ලට යූස්ෆුල් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඊට පස්සේ මේ කරපිංචා රම්පේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම ලුණු දානවා. ලුණු ටිකක් දාලා හොඳට සෝටේ කරලා ඊට පස්සේ තක්කාලි දා ගන්නවා. තක්කාලි මේක නම් පොඩ්ඩක් අමුයි. මේක හොඳට අර ඉදුණු තක්කාලි දැම්මනම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපේ ආච්චි කරන්නේ මේක හොඳට සෝටේ කරලා මිරිස් ගලට ට්‍රාන්ස්ෆර් කරනවා. ඉතින් ඒ කාලවල වල ඔය බ්ලෙන්ඩර්ස් අරෝමේව තිබ්බේ නෑනේ. ඒක තමයි ඒ කාලේ ආච්චිලාට එහෙම අතින් කෑම කන එකම පිනක් වගේ මාරම රසයි. දැන් අපේ ආච්චි නැහැ. ඉතින් එයා කියලා දීපු මේ දේවල් අපි තාමත් ෆලෝ කරනවා. හැබැයි හැමදාම නෑ. අපි මේ ස්ටේජ් එකේදී මේකම අපි ග්‍රයින්ඩර් එකේ තමයි දාලා ග්‍රයින්ඩ් කරගන්නේ. මම ඔයාලට අර එක්ස්ට්‍රා හිතුනොත් රසට උයන්න කියලා මේම කරලා බලන්න. මේක වෙනමම ටේස්ට් එකක් තියෙනවා. අර පරණ කාලේ දේවල් වල අර ඒකේ අගේ අපිට නොතේරුණාට ඒකේ අර ගොඩාක්ම තියෙනවා මේ ටේස්ට් එක වැඩි වෙන රහස්. ඉතින් මේ මම පෙන්නපු දැන් අර සෝටේ කරගත්තු ටික වලට පුළුවන් ග්‍රයින්ඩර් එකේ දාගන්න. මොකද අපි ගෙවන මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක අපිට මේ මිරිස් ගල යූස් වෙනවා අඩුයිනේ. හැබැයි ඔයාලට එක වෙලාවකට හිතුනොත් මේ වගේ කරලා බලන්න මාරම රසයි. මමත් අර වෙලාවකට හිතුනොත් මෙහෙම කරලා හදනවා. මාරම රසයි. ඉතින් මම දැන් ඕක පේස්ට් එකක් විදියට අඹරලා ගත්තා. ඊට පස්සේ මම අර පෑන් එකේම ඔයිල් චුට්ටක් දාලා අර සීසන් කරගත්ත චිකන් ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් සෝටේ කරලා ඒකට වතුර දා ගන්නවා. වතුර දාලා ඒක චුට්ටක් තැම්බෙන්න තියනවා චිකන් ටික.
මං චිකන් එක ස්ටයිල්ස් ගොඩකට හදනවා. මේක මං පර්සනලි ප්‍රිෆර් කරන එක ස්ටයිල් එකක් විතරයි. මේ වගේ ගොඩාක් වෙනස් විදිහට මම චිකන් කරි හදනවා. හැබැයි ඒවා එකිනෙකට වෙනස් රස තියෙනවා. ඉතින් ඒක මම ඔයාලට ඉස්සරහට ඒවත් ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඔයාලට අවුරුද්දට චිකන් කරි එකක් කිරිබත් එකකට උයා ගන්න. ඒ වගේම මුස්ලිම් අයට ඊද් එක එනවා. එයාලට ඒකට යූස් කරන්න. මේක යූස්ෆුල් වෙයි කියලා හිතලා තමයි මම මේකත් අප්ලෝඩ් කරේ. ඉතින් ඊට පස්සේ අර අඹරගත්ත පේස්ට් එක දා ගන්නවා මේකට. විශේෂයෙන් කියන්න ඕන මිරිස් ගලේම අඹරන්න ඕනේ කියලා නැහැ. ඔයාලට අර ග්‍රයින්ඩර් එකේම දාලා පේස්ට් එක අඹර ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ඇඩ් කරලා මේ විදියට හොඳට මික්ස් කරාම thick consistency එකක් එනවා. මෙන්න මේ ස්ටේජ් එකේදී මං ඇඩ් කරා උක්කු පොල් කිරි ටිකක්. මේස හැන්දත් දෙකක් මට ඒක වීඩියෝ වෙලා නැහැ. ඔයාලා මේ ස්ටේජ් එකේ උක්කු පොල් කිරි මේස හැන්දත් දෙකක් විතර දාගන්න. එතකොට තව රස එන්හෑන්ස් වෙනවා. ඊට පස්සේ මම ටොමැටෝ කෙචප් එකෙන් ටේබල් ස්පූන් එකක් දාගන්නවා. ටොමැටෝ කෙචප්ස් නැත්නම් ඔයාලට ටොමැටෝ සෝස් යූස් කරන්න පුළුවන්. නැත්නම් තක්කාලි ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා දාන්නත් පුළුවන්. එතකොටත් මේ රසයි. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරලා චුට්ටක් වතුර හින්දෙනකන් බොයිල් කරලා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න අපි හදාගත්ත චිකන් කරි එක ලස්සනට රසට ආවෙලා තියෙනවා. මේක මාරම රසයි. අනිවාර්යයෙන්ම try කරන්න. කිරිබත් වලට එහෙම ඔය රොටි වලට එහෙම perfect combination එක. ඔයාලට මේ මස් කරි එක විතරක් ඇති වෙන කිසිම කරි එකක් ඕනේ බත් කන්න. එච්චරටම රසයි මේ චිකන් කරි එක. අනිවාර්යයෙන්ම try කරන්න. ඔයාලට කලර් එක චුට්ටක් මීට වඩා ඕන නම් මිරිස් කුඩු ටිකක් ඇඩ් කරන්න. සැරත් ඔයාලා මීට වඩා සැරට කන කට්ටිය නම් ඔයාලට පුළුවන් ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර ඇඩ් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් කරි එක. ඉතින් ඔයාලා මේ චිකන් කරි එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ videos ගොඩාක් ඔයාලට මේ series එකේ බලා ගන්න පුළුවන්.